මගෙන් ගොඩක් කට්ටිය මෙසේජස් සහ කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා A level ඉවරුනාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන සජෙෂන්ස් ටිකක් දෙන්න ඒ ගැන කතා කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කතා කරන්නේ A level ඉවරුනාට පස්සේ ඒ තියෙන මාස 6 කොහොමද හරියටම යූස් කරන්නේ සහ ඒ යූස් කරපු මාස 6 හරියට තමන්ගේ ෆියුචර් එක ෂේප් කරගන්න විදියට පාවිච්චි කරලා තමන්ගේ ලයිෆ් එකේ ඊළඟ ස්ටෙප්ස් හරියටම ගන්න කොහොමද කියලා. ඒත් එක්කම කියන්න ඕනේ මේ වීඩියෝ එක A level කරන කෙනෙක්ට විතරක් නෙවෙයි. ඔයා O level කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙන මොකක් හරි එක්සෑම් එකක් කරලා මොන හරි දෙයක් කරන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ වෙලාවේ මොනවද කරන්නේ කියලා හරිය ඩිරෙක්ෂන් එකක් ලයිෆ් එකේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට මම මේ වීඩියෝ එක කතා කරන පොයින්ට්ස් 3 යූස් කරලා තමන්ගේ ලයිෆ් එක තමන්ගේ ලයිෆ් එකේ ඉතුරු කොටස තමන්ගේ ලයිෆ් එකේ ඊළඟ ස්ටේජස් හරියට ෂේප් අප් කරගන්න පුළුවන්. ඒක නිසා පොයින්ට්ස් 3ම වීඩියෝ ඉවරනකම් අනිවාර්යෙන් බලන්න. අපි මෙතනදී බලන්න ඕනේ පළවෙනි කාරණාව තමයි මොනවද අපිට යන්න තියෙන පාත්ස් කියන එක. මේක යටතේ මම පාත්ස් 5ක් වලට කතා කරනවා. ඒ පාත්ස් 5න් පළවෙනි එක තමයි ඩිග්‍රී ෆස්ට්. ඒ කියනවා ඩිග්‍රී එකක් කරන්න යනවා කියන එක. එතනදී ඔයාලට බලන්න තියෙන අනිවාර්යෙන් ඔයා A level කරා නම් A level කරාට පස්සේ ඔයා ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා නම් ගවර්න්මන්ට් කැම්පස් එකක නම් ඒකට යනවා. ඒ ඩිග්‍රී එක ෆලෝ කරනවා. අනිත් පැත්තෙන් ඔයා සමහර වෙලාවට ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකකට යනවා වෙන්න පුළුවන්. දැන් මෙතනදී අපිට තියෙන ups and downs තමයි ඔයා ගවර්න්මන්ට් එකේ ඩිග්‍රී එකකට යනවා නම් ඇත්තටම ඔයාට ඩවුන් සයිඩ් එකක් නැති තරම්. මොකද ගවර්න්මන්ට් එකෙන් ඔයාව බලා ගන්නවා. සහ වාට කොස්ට් එකක් හරි වාට ඩවුන් සයිඩ් එකක් හරි නැහැ. ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යනවා නම් සමහරලාට ගවර්න්මන්ට් එකට වඩා එෆිෂියන්සි එක වැඩි වෙන්න පුළුවන්. ඩිග්‍රී එක ඉක්මනට ඉවරනවා වෙන්න පුළුවන්. සමහරලාට දැන් මම හිතන්නේ පහසුකම් වැඩි ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා. ඒතකොට මේ පැත්තෙන් අප් සයිඩ් එකක් තියෙනවා. හැබැයි ලොකුම ඩවුන් සයිඩ් එක තමයි ඔයාලට ලොකු ගාණක් පේ කරන්න ඕනේ. හැබැයි ඒකටත් දැන් ලෝන් ස්කීම්ස් එහෙම තියෙනවා. ඉතින් ඕක තමයි එතනදී කතා කරන්න තියෙන්නේ. මේ පාත් එකේ තියෙන යුනික්නස් එක මොකක්ද කියලා හිතලා බැලුවොත් අපිට කතා කරන්න තියෙන්නේ ඔයා ඩිග්‍රී එකක් ෆලෝ කරනවා නම් ඩිග්‍රී එකෙන් ඔයාව ගයිඩ් කරනවා. එතකොට ඔයාට ෆිගර් අවුට් කරගන්න දෙයක් නැහැ. බේසිකලි මේක තමයි සේෆස්ට්ම ඔප්ෂන් එක. එක්සාම්පල් එකකට ගත්තොත් ඔයා කොච්චර එපා වෙන විදිහට වැඩ කරපු කෙනෙක් වුණත් ඔයා කොච්චර වල බහැලා හිටියත් ඔයා ඩිග්‍රී එකක් ෆලෝ කරද්දි ඩිග්‍රී එකෙන් ඔයාව කොට දානවා. ඔයාව ෂේප් අප් කරගෙන අරගෙන යනවා. ඔබ්වියස්ලි ඔයා තමයි වැඩේ කරන්න ඕනේ. හැබැයි ඔයාට ඇන කියනවනේ ඩිග්‍රී එකෙන් මේක කරන්න. දැන් මේ ප්‍රසන්ටේෂන් එක කරන්න. දැන් මේ වයිවා එක තියෙනවා. මේ එක්සෑම් එක තියෙනවා. අන්න ඉඳ ඔයාව ඇදගෙන යනවා ඩිග්‍රී එකෙන්. එතන තමයි ඇත්තටම වැලියු එක තියෙන්නේ. ඔයාට ඇක්ටිව්ලි හිත කල්පනා කර මන් දැන් මොකද කරන්නේ අන්න වගේ අතරමං වෙන්නේ නැහැ. අන්නේ ඩිග්‍රී එකක තියෙන ප්ලස් එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ස්පෙෂලි ඔයාට ලොකු ඩ්‍රයිව් එකක් නැත්තම්. මොකද සමහර අයට ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවා සමහර අයට නැහැ. ඒක නේචර් එකේ හැටියක්නේ. ඒක නිසා ඔයා ලොකු ඩ්‍රයිව් එකක් නැති කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් හරියන පැත්ත තමයි ඩිග්‍රී එකක් එක්ක යන එක. ඊට පස්සේ පුළුවන් ඔයාට එතනින් ගන්න එක්ස්පීරියන්සස්, එතනින් ගන්න සෝෂල් ස්කිල්ස්, එතනින් ඔයාට ලෝකේ තේරෙන විදිය තව වැඩි වුණාම ඔයාට මොන පැත්තටද යන්නේ කියලා ඩිසයිඩ් කරගන්න. සහ මෙතනදී මම තව කාරණාවක් කියන්න ඕනේ. බහුතරයකට හරියන්නේත් මේ පාත් එක. මොකද හේතුව බහුතරයක් බිල්ට් වෙලා නැහැ අර විදිහට තමන්ගේම පාත් එකක් හොයාගෙන තමන්ම හැමතිස්සෙම මේක ඔලුවට තියාගෙන එහෙම යන්න. ඩිග්‍රී එකක් කරද්දී අපිට ඩිග්‍රී එකෙන් කියන ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා ඩිග්‍රී එකෙන් තමන්ගේ ඔලුවෙන් ඒ හිස රදේ අයින් කරනවා. ඔබ්වියස්ලි ඩිග්‍රී එක කරන එකත් තවත් හිස රදයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට උඩින් තියෙන තව හිස රදයක් ඔයාට අයින් කරලා දෙනවා ඩිග්‍රී එකෙන්. ඔයාලට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් හදලා දීලා තිනවා. ඔයාට ඒක ෆලෝ කරන්න දේවල් ටිකක් තියෙනවා. අද කරන්න ඕනේ මොකද්ද? මේ සතියෙම කරන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය ඔක්කොම ටික ඔයාට ලේ ඩවුන් කරලා තියෙනවා. හරි ඕක තමයි පළවෙනි කාරණාව. ඒකේ ups and downs අපි කතා කරා. දෙවෙනි එක තමයි vocational and technical path. ඒ කියනවා තාක්ෂණික විද්‍යාලයක්. එහෙම නැත්නම් technical college එකකට ගිහිල්ලා ඉගෙන ගන්න එක. මෙතන තියෙන upside එක තමයි ලොකු කාලයක් යන්න නැති වෙන්න පුළුවන්. අවුරුදු 4ක් 5ක් 6ක් යන්න නැති වෙන්න පුළුවන් ඔයාට end certification එක ගන්න. සහ ඔයාට directlyම job market එකට enter වෙන්න පුළුවන්. example එකට අපි හිතමු right. ඔයා automobile පැත්තට යනවා. ඔයා vehicle repair වලට ආසයි. ඔයා mechanical වැඩ වලට ආසයි. ඔයා ඒ පැත්තට යනවා. එහෙම නැත්නම් ඔයා සමහරලාට වෙන gardening පැත්තකට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන හරි beautician කෙනෙක්ගේ පැත්තකට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා film production පැත්තකට යනවා වෙන්න පුළුවන්. මේකේ තියෙන දෙයක් තමයි මේක අර complicated නැහැ. ඔයා job එකකට එහෙම නැත්නම් earn කරන්න යන process එක. ඔයා සමහරලාට යම් කිසි මට්ටමකට ඉගෙනගෙන තිබ්බත් ඔයාට field එකේ වැඩ කරලා experience එක අරගෙන යන්න පුළුවන්. සහ barrier of entry කියන්නේ enter වෙන්න ඔයාට ලොකු වියදමක් යන එකක් ඒක පැත්තකින් නැහැ ඩිග්‍රී එකක වගේ. අනිත් පැත්තෙන් ඔයාට ඩිග්‍රී එකට වියදම් කරන්න නැත්නම් අනිත් එක ගවර්න්මන්ට් එක through යන එකනේ. හැබැයි ගවර්න්මන්ට් එක through යන්න ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. එක්සාම්පල් එකකට 2024 අපි ස්ටැට්ස් අරගෙන බැලුවොත් සාමාන්‍යයෙන් roughly 2,75,000ක් A level කරලා තියෙද්දි 1,75,000කට තමයි මොකක් හරි යුනිවර්සිටි එකකට යන්න chance එක හම්බෙලා තියෙන්නේ. ඒතකොට ලක්ෂයකටම chance එක හම්බෙලා නැහැ.
හැබැයි මේ ටෙක්නිකල් කොලෙජ් එකකදී වගේ ඒක අඩුයි. සහ වාට සාමාන්‍යයෙන් යන්න පුළුවන් pretty much හැමෝටම වෙල්කම් කරලා තියෙනවා. ඒක ලොකු හොඳ දෙයක් ලංකාවේ. වාට කොස්ට් එකක් ලොකුවට නැතුව වැඩේ කරගන්න පුළුවන්. සහ වා කැමති පැත්තට යන්න දැන් ලොකුවට බ්‍රෝඩ් ඒරියා එකක් තියෙනවා. වාට මොන පැත්තද ෆලෝ කරන්න ඕන කියන එකට. එතකොට ඒක තමයි දෙවෙනි එක. මේකත් ඩිග්‍රී එකේම පොඩි වේරියන්ට් එකක් වගේ ඇත්තටම. අරකට වඩා හැම පැත්තකින්ම වාට යන ටයිම් එක අඩුයි. වාට එන්ටර් වෙන්න ලේසි. සහ ඩිග්‍රී එකක් කරනවා තරම් හැබැයි මේකේ තියෙන ඩවුන් සයිඩ් එක තමයි ඩිග්‍රී එකක් එක්ක බලද්දි ඩිග්‍රී එකක් කරනවා තරම් වාට ප්‍රූෆ් එකක් එන්න නැති වෙන්න පුළුවන්. වාට වැලිඩේෂන් එකක් මේකෙන් හම්බෙන්න නැති වෙන්න පුළුවන්. ජොබ් මාකට් එකකදී හරි ඔයා වර්ල්ඩ් එකට එක්ස්පෝස් වෙද්දි. ඕක තමයි ඒකේ තියෙන ups and downs ටික ටෙක්නිකල් කොලෙජ් එකක් ගැන අපි කතා කරද්දි. නම්බර් 3 තමයි earn while you learn path. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න ගමන් earn කරනවත් එක්ක. ඉතින් මේ පාත් එකේදී තියෙන විශේෂත්වය තමයි ඔයාට ටිකක් වැඩියෙන් වැඩ කරන්න වෙනවා. එක්සාම්පල් එකකට ගමු ඕපන් යුනිවර්සිටි එකේ 2024 ගත්තොත් 31000 ගාණක් විතර එළියට ඇවිල්ලා තියෙනවා ඕපන් යුනිවර්සිටි එකෙන්. ඉතින් මෙතනින් ඔයාට වීකෙන්ඩ් එකේ කරන්න පුළුවන් ඩිග්‍රී එක වීක් ඩේස් වල වැඩ කරනවා. එතකොට ඔයාට පේරන්ට්ස්ලත් එක්ක හරි ෆැමිලි එකත් එක්ක හරි රිලයි වෙන්න ඕනේ නැහැ. ඔයාට මොකක් හරි එළියේ ගොඩක් හොඳයි ඒක තමන්ගේ ෆීල්ඩ් එකටම රිලේටඩ් නම් එක්සාම්පල් එකට ඔයා මැනේජ්මන්ට් හරි accounting හරි ඩිග්‍රී එකක් ෆලෝ කරනවා නම් වාට අනිත් පැත්තෙන් ඒකට රිලේටඩ් මොන හරි ජොබ් එකක් ඉන්ටර්න්ෂිප් එකක් වෙන්න පුළුවන් නැත්නම් සරල රෝල් එකක් වෙන්න පුළුවන්. ඒ ඉන්ඩස්ට්‍රි එකට පොඩ්ඩක් එක්ස්පෝස් වෙන්න පුළුවන්. ඒත් එක්කම වාට පේමන්ට් එකකුත් එකට හම්බෙයි. ඔයාගේ කොස්ට් ටික කවර් කරගන්න හරි. අනිත් පැත්තෙන් වාට ඩිග්‍රී එක ෆලෝ කරගෙන යන්න පුළුවන්. ඩිග්‍රී එක ෆලෝ කරලා ඉවරුනාට පස්සේ වාට පුළුවන් ඩිමාන්ඩ් කරන්න සහ තව ජොබ් ඔපචුනිටිස් හොයාගන්න ඒක උඩින්. මේක තමයි තුන්වෙනි පාත් එක. මේකේ තියෙන අප්සයිඩ්ස් ගත්තොත් ඔයාට ෆැමිලි එකත් එක්ක හරි වෙන කවුරු හරි එක්ක රිලයි වෙන්න ඕනේ නැහැ. මොකද ඔයා හයිබ්‍රිඩ් විදියට යන නිසා ඔයා earn කරනවා සහ ඔයාගේ කැරියර් එක grow කරගන්න ඔයා ඉගෙන ගන්න එකත් කරනවා. ඒක නිසා ඔයාට රිලයි වෙන්න ඕනේ නැහැ එළියේ පාටි එකක් මත. අම්මා තාත්තා වෙන්න පුළුවන්, ෆැමිලි එක වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේකේ තියෙන ඩවුන් සයිඩ් එක තමයි ඔයා ටිකක් නෙමෙයි ගොඩක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඔයාට ෆ්‍රී ටයිම් මනම් අඩු වෙන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්. මොකද ඔයා වීකෙන්ඩ් එකේ ෆ්‍රී ඉන්න බැහැ මෙතනදී ජොබ් එකක් කරනවා වගේ ඔයා වීකෙන්ඩ් එකේ ඉගෙන ගන්නවා වීක් ඩේස් වල ඔයාගේ ජොබ් එකට යන්න වෙනවා. ඉතින් අර නෝමල් ජොබ් එකක් කරනවා වගේත් නෙමෙයි ෆුල් ටයිම් ඉගෙන ගන්නවා වගේත් නෙමෙයි. ඔයා දෙකම කරන නිසා ඔයාට අර ෆ්‍රී තියෙන සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකත් යූස් කරන්න වෙනවා ඉගෙන ගන්න හරි වැඩවලට හරි. ඕක තමයි ඔකේ තියෙන ඩවුන් සයිඩ් එක. මේකත් මේ ප්‍රෝග්‍රස් වෙද්දි අපි මුලින්ම කතා කරා ඩිග්‍රී එකක් කරනවා ඊට පස්සේ ටෙක්නිකල් කොලෙජ් එකට ආවා. ඒකටත් පස්සේ තියෙන ඊළඟ ස්ටෙප් එක වගේ තමයි මේ ඔප්ෂන් එක. මේක යන්න තමයි රිස්ක් එකත් අඩු වැඩි වෙන්නේ. ඒ හින්දා ඔයාට මේකත් හොඳ පාත් එකක් කියලා කියන්න පුළුවන්. රිස්ක් එක රිලටිව්ලි ගොඩක් අඩු. ඔයාට සක්සස් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. නම්බර් 4 ඊළඟ එක තමයි global digital services path. ඒ කියන්නේ digital services globally විකුණන පාත් එක. මෙතනදී දේවල් කිහිපයක් කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. එකක් ඔයාට ස්කිල් එකක් තියෙන්න ඕනේ, ඩිමාන්ඩ් එකක් තියෙන. පොටෙන්ෂියලි පිටරට, හෝප්ෆුලි අයිඩියලි පිටරට. සහ අනිත් පැත්තෙන් ඔයාට ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන්න ඕනේ. යම් කිසි දුරකට හරි කමියුනිකේට් කරගන්න පුළුවන් තත්ත්වයක, හොඳට කමියුනිකේට් කරගන්න පුළුවන් තත්ත්වයක. එහෙම නැත්නම් ඔයාට වෙන ලැන්ග්වේජ් එකක් පුළුවන් වෙන්නත් පුළුවන් ඉංග්‍රීසි වලට අමතරව. එක්සාම්පල් එකට චයිනීස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට චයිනීස් මාකට් එකේ මොන හරි earn කරන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් මෙතනදී ඔයාට කම්පීට් කරන්න වෙනවා. ඔයාට කම්පිටිෂන් එක වැඩි. සහ අප්සයිඩ් එක බැලුවොත් ඔයාට රිලටිව්ලි හොඳ ගාණක් earn කරන්න පුළුවන්. ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා නම්. මොකද ඔයාට ෆොරින් ඉන්කම් එකක් විදිහට එන්නේ. ඔයා රිලටිව්ලි ලෝකෙට සාපේක්ෂව තමයි සල්ලි හොයන්නේ, ලංකාවට සාපේක්ෂව නෙමෙයි. ඒකට එතන අප්සයිඩ් එක තියෙනවා. ඩවුන් සයිඩ් එක තමයි ඔයාට මෙතනදී රිස්ක් එක වැඩි. ඒ කියන්නේ ග්ලෝබල් රිසෙෂන් එකක් එන්න පුළුවන්, ග්ලෝබල් වෝ එකක් එන්න පුළුවන්. ඔයාට එකපාරට වැඩ නැති වෙන්න පුළුවන්. ඔයා තර්ඩ් පාර්ටි ප්ලැට්ෆෝම් එකක් through වැඩ කරා නම් ඒ ප්ලැට්ෆෝම් එකේ මොන හරි තියෙන රෙගියුලේෂන්ස් වෙනස් වෙලා ඔයාට එකපාරට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඔයා පේමන්ට්ස් ගන්න විදිහ මොකක් හරි ඉෂුව එකක් ඇවිල්ලා එක්සාම්පල් එකකට ලංකාව වගේ රටක ෂුවර් නැහැ. ඉතින් සමහර වෙලාවට පේමන්ට් සපෝට් කරනවා මෙතඩ්ස්, සමහර වෙලාවට හෙට බලද්දි ඒක සපෝට් කරන්නේ නැහැ. සමහර වෙලාවට එකපාරට ටැක්ස් තියෙනවා, ආයෙ හෙට බලද්දි ටැක්ස් නැහැ. නැත්තම් ටැක්ස් නැති වෙලා තියෙනවට ආයෙ හෙට බලද්දි ටැක්ස් ඇවිල්ලා. ওই වගේ අන්සර්ටන්ටි එකක් තියෙනවා. සහ ඔයාට ලොන්ග් ටර්ම් කොන්ට්‍රැක්ට්ස් තිබ්බේ නැත්නම්, ඔයාට සයින් කරපු කොන්ට්‍රැක්ට්ස් නැත්නම් ඔයාට එන ඉන්කම් එක ගැන සර්ටන්ටි එකක් නැහැ. සමහර මන්ත්ස් වල ඔයාට හොඳ ඉන්කම් එකක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර මන්ත්ස් වල 0 වෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ ඒකේ රිවෝඩ් එකත් වැඩි, හැබැයි රිස්ක් එකත් වැඩි. සහ මේකේ අර ස්ටෙබිලිටි එක කියන එක තමයි මම ලොකුම ඉෂුව එක විදිහට දකින්නේ. මොකද ඔයා ෆ්‍රීලාන්ස් වැඩ කරාට පස්සේ එක්සාම්පල් එකට ඔයා විතරනේ වැඩ කරන්නේ. එතකොට ඔයා නැත්තම් ඔයාට මොකක් හරි ඉෂුව එකක් හම්බුනා නම් සේෆ්ටි net එකක් නැහැ. ඔයාට වැඩ කරන්න බැරිද? you are done for. ඔයා ඉවරයි වගේ තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් ඔයාට කන්ට්‍රෝල් එකක් නැති ගොඩාක් දේවල්
කන්ට්‍රෝල් කරනවා ඔයාගේ earnings මෙතනදී. ඒ කියන්නේ ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැ ලෝකෙ මොනවද වෙන්නේ කියලා. ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැ ඔයා වැඩ කරන ප්ලට්ෆෝම් එක ගැන. ප්ලට්ෆෝම් එක මොන විදිහටද රෙගුලේෂන්ස් දාන්නේ කියලා. ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැ ටැක්ස් කොහොමද වැටෙන්නේ කියලා. ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැ පේමන්ට්ස් කොහොමද ගන්න කියලා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් එක්ක මේක relatively risky. ඔයාට අනිත් පැත්තෙන් කවුන්ටර් කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ ස්කිල් එක හොඳටම තියෙනවා නම් එච්චරම බය වෙන්න ඕනෙත් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් A level කරපු ගමන් ටිකක් young පැත්තට බරයි නම් ඔයාට මේක එච්චරම අයිඩියල් නොවෙන්න පුළුවන්. මොකද ඔයාට ස්කිල් එක තිබ්බත් කට්ටියත් එක්ක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක එන්න තරම් කාලය මදි නිසා. ඒක නිසා මම ඒකයි මේක 4 වෙනි එකට දැම්මේ. මේක relatively ටිකක් risky. ගොඩක් කට්ටියට මේක ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ගොඩක් කට්ටිය මේක අවොයිඩ් කරන්න තමයි වෙන්නේ. number 5 තමයි micro businesses and startups path. ඒ කියන්නේ ඔයාගේ micro business එකක් හරි එහෙම නැත්නම් ඔයාගේම startup එකක් හරි පටන් ගන්නවා කියන එක. මේක තමයි risk එක පැත්තෙන් වැඩිම option එක. හැබැයි reward එක පැත්තෙනුත් වැඩිම option එක මේක. කියන්නේ high risk high reward. මෙතනදී හැබැයි මේ ටෙක්නොලොජි era එකත් එක්ක එක්සාම්පල් එකකට 2025 ස්ටැට්ස් අපි බලද්දී 2025 පටන් ගද්දී මිලියන 12කට වඩා ලංකාවේ ඉන්ටර්නෙට් යූසර්ස්ලා ඉන්නවා. ඒතර සෝෂල් මීඩියා යූසර්ස්ලා ඕල්මෝස්ට් 6 මිලියන් විතර රීච් කරනවා. 5 මිලියන් වලට වඩා වැඩි. ඔන්න ඕකත් එක්ක ඔයාට මයික්‍රෝ බිස්නසස් කියන එකට එන්ටර් වෙන්න පුළුවන්. එක්සාම්පල් එකකට අපි හිතමු ඔයා ෆස්ට් පාත් එකේ යන කෙනෙක්. ඔයා ඩිග්‍රී එකක් කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ටෙක්නිකල් කොලෙජ් එකකට යන කෙනෙක්. ඔයාට එතකොට එතන සර්ටන්ටි එකක් තියෙනවා. ඔයාට එතන ආරක්ෂාවක් තියෙනවා. ඔයා හැබැයි සයිඩ් හසල් එකක් විදියට ඔයා හවස පැය කිහිපයක් දාලා ඔයාගේම බිස්නස් එකක් බිල්ඩ් කරනවා වෙන්න පුළුවන්. ඒක මේ ලොකු බිස්නස් එකකට යන්න ප්ලෑන් කරන එකක් නෙමෙයි. early stages වලින් ඔයා මයික්‍රෝ බිස්නස් එකක් විදියට පොඩි දෙයක් කරනවා. ඒක අයිඩියලි ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. මොකද ඒකෙන් ඔයාට ලොකු ලෙවරේජ් එකක් ගන්න පුළුවන්. ඔයාට ලොකු ටාස්ක් එකක් ඔටෝමේට් කරන්න පුළුවන්. ස්පෙෂලි මේ AI යූස් කරලා ඔයාට පොඩි කාලයක් යූස් කරලා මයික්‍රෝ බිස්නස් එකකට try කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ට්‍රීම් පැත්තට යනවා නම් ඔයාගේම ෆුල් බැහැලා ඔයාගේම ස්ටාර්ට්අප් එකක් බිල්ඩ් කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි රිස්කිම ඔප්ෂන් එක. මොකද ස්ටාර්ට්අප්ස් වලින් ගොඩක් ෆේල් වෙනවා. හැබැයි again තමන් ගැන විශ්වාසයි නම් තමන්ගේ ගෝල් එකක් තියෙනවා නම් වැටි හරි නැගිටින්න ඔයා රෙඩි නම් ඔයාට කවුරුත් ඇනෑන කියන්න ඕනේ නැත්නම් වැඩක් කරන්න ඔයාට ඩ්‍රයිව් එක තියෙනවා නම් අරගෙන තමයි ඔයාට ලොකුම අප්සයිඩ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ෆේල් වෙන්න පුළුවන් මම හැමදාම කියනවා වගේ 10 පාරක්. හැබැයි ඔයාට හරියන්න ඕනේ එකපාරයි. ඉතින් ඔයා ස්ටාර්ට්අප් එකක් කරගෙන යනවා වුණත් ඔයාගේම දෙයක් කරගෙන යනවා වුණත් ඔයා 10 පාරක් ෆේල් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ඔයා ඉන්නේ ඔයාට නැති වෙන්න දේවල් තියෙන තැනක නෙමෙයි. ඔයාට ලොකු බරක් මේ වෙලාව ඔළුවේ නැහැ. ඔයාට වගකීම් ගොඩක් නැහැ. ඉතින් ඔයාට ලොකුවට සක්සස්ෆුල් වෙන්න බැරි වුණත් ඔයා ආය අර හිටිය තැනටමයි වැටෙන්නේ. ඔයා අඩිය නම් ඉන්න ඔයාට එතන යට වැටෙන්න හේතුවක් නැහැනේ. ඔයා ඒක try කර බලනවා. එකක් හරි ගියොත් ඔයාට ඒක උඩට බිල්ඩ් කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක තමයි අප්සයිඩ් එක වැඩිම. හැබැයි අර සේෆ් පාත් එක යන කෙනෙක් සහ ෆුල් ටයිම් එකක් නැති කෙනෙක් ඩිග්‍රී එකක් කරනවා වුණත් මේකට ඔයාට එන්ටර් වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ ඔයා ෆ්‍රීලාන්ස් කරනවා වුණත් ඔයාට මේකට එන්ටර් වෙන්න පුළුවන්. මොකද හේතුව ඔයා ග්ලෝබල් මාකට් එකට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරලා ගන්න ෆන්ඩ්ස් වලින් ලංකාවේ වෙන බිස්නස් එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. අර මම කතා කරපු අන්සර්ටන්ටි එකට කවුන්ටර් කරන්න. එක්සාම්පල් එකකට ඔයා මෙහෙ මොන හරි රෙස්ටොරන්ට් එකක් ඕපන් කරන්න try කරනවා වෙන්න පුළුවන්. පොඩියට වෙන්න පුළුවන් ඒක පටන් ගන්න. හැබැයි දැන් ඔයා දන්නවා රයිට් මට ෆ්‍රීලාන්ස් වැඩ තිබ්බේ නැති වුණත් මට මෙතනින් ඉන්කම් එකක් එනවා. මම මේ බිස්නස් එකත් බිල්ඩ් කරගෙන ගිහිල්ලා තිනවා. අන්න එතකොට ඔයා සේෆ්. අන්න ඒක නිසා මම මේ 5th ඔප්ෂන් එක ගොඩක්ම සජෙස්ට් කරන්නේ අර හතරම කරන කෙනෙක්ට. මම කලින් කතා කරපු හතරම කරන කෙනෙක්ට උනත් මයික්‍රෝ බිස්නස් එකකට try කරන්න. සහ දැන් මේ අවුරුද්ද වෙනකොට අර කලින් මම කිව්වා වගේ 12 මිලියන් වලටත් වඩා ඉන්ටර්නෙට් යූසර්ස්ලා ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ඕල්මෝස්ට් භාගයකට වැඩි කොහොමද? ලංකාවේ පොපියුලේෂන් එකෙන් 150කට වඩා ඇක්සස් එක ඔයාට ෆෝන් එක through ගන්න පුළුවන්. ඉතින් ඒක කොච්චර ලොකු මාකට් ප්ලේස් එකක්ද? ඕකට ගිහිල්ලා ඔයාට මොන හරි සෙල් කරන්න බැරි නම් මම හිතන්නේ ඒක ආය පාරක් හිතන්න ඕනේ කාරණාවක් Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට මයික්‍රෝ බිස්නස් එක පටන් ගන්න එක ගොඩක් ඉම්පෝටන්ට්. මට ගොඩක් එම්ෆසයිස් කරන්න ඕන වුණා ඔන්න ඕක. ගොඩක් කට්ටිය try කළ යුතු දෙයක් මයික්‍රෝ බිස්නස් එකක් පටන් ගන්න එක. ඒක ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. ඒත් එක්කම කියන්න ඕනේ ලංකාවේ ඇවරේජ් එක මිලියනයක් වැඩ කරන්න එනවා හැම අවුරුද්දකම. සාමාන්‍යයෙන් 2024-25 වගේ බලද්දි මිලියනයක් ජොබ් මාකට් එකට ඇවිල්ලා තිනවා. හැබැයි ජොබ්ස් හැදිලා තියෙන්නේ ලක්ෂ 3යි. ලොකු ගැප් එකක් තියෙනවා. ඒක නිසා අර මයික්‍රෝ බිස්නස් එකක් පටන් ගන්න එක තවත් බෙනිෆිට් එකක් තියෙනවා. මොකද ඔයා ලොකු බැටල් එකක ඉන්නේ ඔයාට හරි ස්ටඩි ජොබ් එකක් හොයාගන්න. ඒක නිසා ජොබ් මාකට් එකේ තියෙන දේ නිසා මොකද ඉකොනොමි එකක් රටක පොඩ්ඩක් ස්ට්‍රගල් කරද්දී ජොබ්ස් හැදෙන්නේ නැහැ, බිස්නසස් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ක් ෆෝස් එක එළියට දානවා. වර්ක් ෆෝස් එක එළියට දැම්මට ඒගොල්ලොන්ට අදාළව ජොබ් දෙන්න කවුරුත් නැහැ. ඔන්න ඕක නිසා ලොකු ගැප් එකක් තියෙනවා ලංකාවේ. ඉතින් මේකටත් හොඳ කවුන්ටර් කරන්න ක්‍රමයක් තමයි අර වගේ මයික්‍රෝ බිස්නස් එකක් පටන් ගන්න සමහරවිට හොප්ෆුලි
ඒක ලොකු බිස්නස් එකක් වෙලා ඔයාට ජොබ්ස් දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. මොකද අවුරුදු 24ට අඩු කට්ටිය ගත්තොත් අවුරුදු 25ට 24ට අඩු කට්ටිය ගත්තොත් 120ක් විතර අන්එම්ප්ලොයිඩ් ලංකාව ඇතුලේ. සහ A level කරපු හැමෝගෙම 8%කට වඩා වැඩි ප්‍රමාණයක් අන්එම්ප්ලොයිඩ්. එතකොට මේ ජොබ් නැති ප්‍රශ්නේ ගොඩක්ම තියෙනවා. ඉතින් එතකොට ඔයාට එහෙම කියලා ඔයාට කෙලිම පටන් ගන්න බෑනේ. තමන්ගේ බිස්නස් එකක් අනිත් අයට ජොබ් දෙන්න ඒක රිස්කි වැඩි. ඒක නිසා මේ මයික්‍රෝ බිස්නස් එකක් පටන් ගන්න එකෙන් ඒක හොඳට ගියොත් ඔයාට ලොකු කරගන්න පුළුවන්. සහ ඔයාට ලොකු හිට් එකකුත් නැහැ. මොකද ඔයා මාකටිං වලට ෆිසිකල් ලොකේෂන් වලට වියදම් කරන්නේ නැහැ. ඒක මයික්‍රෝ විදියට තමයි පටන් අරගෙන යන්නේ. ඒක හින්දා ඒක ඔලුවට දාගන්න ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඒත් එක්කම මේ පොයින්ට්ස් ටික ඔයාලට කතා කරගෙන යන ගමන් මම කියන්න ඕනේ ඔයා යං ඒජ් එකක නම් ඉන්නේ A level ඉවරුන ගමන් නම් ඔයාට නීතියක් වගේ නැහැ මේ අනිවාර්යයෙන් මම දැන් හැමදේම ෆිගර් අවුට් කරගන්න ඕනේ මම ඔක්කොම ටික දැන් සොලිඩ් විදිහට හදාගන්න ඕනේ එච්චර ප්‍රෙෂර් වෙලා දඟලන්න දෙයක් නැහැ. මොකද මේ මාස 6 මේ පොඩි කාලේ ඔයා යූස් කරන්න ඕනේ ඇත්තටම ඔයා යන ඩිරෙක්ෂන් එක සිලෙක්ට් කරගන්න විතරයි. එහෙම නැතුව මේක අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ මම ඉක්මනට මොනවා හරි කරන්න ඕනේ සොලිඩ් මගේ 100% මම අවුරුදු 50ක් 60ක් යනකම්ම කරන දේ දැම්ම මම ෆයිනලයිස් කරගන්න ඕනේ කියලා ප්‍රෙෂර් එකක් නැහැ. එහෙම ගන්නත් එපා. ඇත්තටම මේක රිලැක්ස් එකේ යූස් කරන්න ඕනේ. හැබැයි නිකන් ඉන්නත් එපා. හරි මම දැන් A level ඉවර කරා මම දැන් රිලැක්ස් එකේ ඉන්නවා කියලා. මේ මාස 6 මේ මාස කිහිපය ඔයා යූස් කරන්න ඕනේ මොන ඩිරෙක්ෂන් එකකටද මම යන්නේ. සමහරවිට ඔය එක ඩිරෙක්ෂන් එකකට try කරලා ඒක එච්චර සෙට් නැහැ කියලා ඔයාලට කන්ෆර්ම් වුණාට පස්සේ ඔයා ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මාස 6 නිකන් ඉන්න එපා. මේ මාස 6 යූස් කරන්න මොන හරි දෙයකට. මොකද හේතුව ඔයාට නැති වෙන්න දෙයක් නැහැ. ඔයාට මොන හරි ඔයාවත් හිතන්නේ නැති දෙයක් ඔයාට ලං වෙනවා වෙන්න පුළුවන්. ඔයාට හොඳ පාත් එකක් හොඳ ක්ලැරිටි එකකින් ඔයා හිතපු නැති විදියට එනවා වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේම වෙනස් වෙන විදිහ. ඒක නිසා ඒක යූස් කරන්න ඔයාට හොඳ දෙයක් කරන්න පුළුවන් මේ මාස 6 ඇතුළත, මේ මාස කිහිපය ඇතුළත. අපි ඊළඟ කාරණාවට යන් මාස 6 ප්ලෑන් එක හරියටම මොකක්ද කියලා. රයිට්. මෙතනදී මම කතා කරන්නේ මාස 6 කොහොමද යූස් කරන්නේ. මාස 6 මාසෙන් මාසෙට මොනවද කරන්න කියන එක. පළවෙනි මාසේ අපි යූස් කරන්නේ choose one lane. එක ලේන් එකක් සිලෙක්ට් කරගන්න. එතකොට අපි පළවෙනි මාසය ඇතුළත වෙන දේවල් ගැන ලොකුට හිතන්නේ නැහැ. පොඩ්ඩක් A level කරලා ඉවරුණ ගමක් නම් පොඩ්ඩක් එකකින් wind up වෙලා පොඩ්ඩක් relax වෙලා අපි බලනවා right. හොඳට හිතලා බලනවා, notes දාගන්නවා, ලියලා බලනවා මට මොන වගේ පැත්තකටද යන්න ඕනේ. මම කැමති දේවල් අකමැති දේවල් ලියනවා වෙන්න පුළුවන්. අප්සයිඩ් එක වැඩි දේවල් අඩු දේවල් ලියනවා වෙන්න පුළුවන්. එක්සැම්පල් එකට ලංකාවේ ලොකු growth එකක් තියෙනවා ICT industry එකේ. ඒ කියන්නේ ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි එකේ. ICT ත් නෙමෙයි අතරම ටෙක්නොලොජි වෙන්න ඕන එක. තාක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් අන්න ඒ වගේ දේවල් කන්සිඩර් කරලා ups and downs කන්සිඩර් කරලා කම්පිටිෂන් එක කන්සිඩර් කරලා මොන පැත්තකටද මම යන්නේ කියන එක අඩි තාලමක් දාගන්න තමයි අපි පළවෙනි මාසේ යූස් කරන්නේ. හොඳට හිතන්න බේසිකලි කිව්වොත්. දෙවෙනි මාසේ අපි යූස් කරනවා අපි මොනවද ඉගෙන ගන්න කියන එකට. ඒ කියන්නේ ෆවුන්ඩේෂන්ස්. එක්සැම්පල් එකට ඔයා ඉංග්‍රීසි ලොකු තත්ත්වයක වාගේ පොලිෂ්ඩ් නැත්තම් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න try කරනවා. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නවා දෙවෙනි මාසේ. එහෙම නැත්තම් ඔයා already interested තිබ්බ පොඩ්ඩක් ඉගෙනගෙන තිබ්බ ෆීල්ඩ් එකක් තියෙනවා නම් එක්සැම්පල් එකට ඔයා ඩිසයිනින් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඔයා ෆිල්ම් මේකින් ඉගෙනගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා කෝඩින් ගැන ඉන්ට්‍රෙස්ටඩ් වෙන්න පුළුවන්. ඔයා රොබොටික්ස් ගැන ඉන්ට්‍රෙස්ටඩ් වෙන්න පුළුවන්. ඔයා ඇඳුම් අහන්න ඉන්ට්‍රෙස්ටඩ් වුණා වෙන්න පුළුවන්. ඒ දේවල් ඔයා පොඩ සයිඩ් එකෙන් ඇටැක් කර හිටපු දේවල් දැන් ඩිරෙක්ට්ම ගිහිල්ලා ඔයා හරි විදිහට ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට අපි සෙකන්ඩ් මන්ත් එක යූස් කරන්නේ ඉගෙන ගන්න. තර්ඩ් මන්ත් එක අපි යූස් කරනවා ඒ ඉගෙනගත්ත දේවල් යූසේජ් එකට දාන්න. එක්සැම්පල් එකකට අපි ගමු ඔයා ෆිල්ම් මේකින් ඉගෙන ගන්නවා නම් ඔයා තර්ඩ් මන්ත් එකේදී මොනවා හරි පොඩි දෙයක් ප්‍රොඩියුස් කරනවා. ඔයා පොඩි ෂෝට් ෆිල්ම් එකක් පුළුවන් නම් යාළුවොත් එක්ක එකතු වෙලා කරනවා. එහෙම නැත්නම් ඔයාම සෙල්ෆ් රෙකෝඩ් කරලා මොන හරි දෙයක් එළියට ගන්නවා. අන්න ඒ වගේ මේකේ ගෝල් එක තමයි ඔයා proof of work හදා ගන්නවා. ඔයා වැඩ ටිකක් කරලා proof ටිකක් හදා ගන්නවා මේ තුන්වෙනි මාසය ඇතුළත. හතරවෙනි මාසෙ අපි මොකද්ද කරන්නේ? ඒ වැඩ ටික අරගෙන ඒක පිච් කරලා ඒකට පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ඔයා කරපු වැඩ පෙන්නලා ඔයා කරපු වැඩවල ෆොටෝස් අරගෙන ගැලරි එකක් හදලා ඒක සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරනවා වෙන්න පුළුවන්. ඔයාගේම වෙන සයිට් එකක් හදලා ඒකේ පබ්ලිෂ් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක පෙන්නලා රීච් අවුට් කරනවා රයිට්. මම මෙන්න මේක කරලා තියෙනවා. මට ඔපචුනිටිස් තියෙනවද? ජොබ් එකක් වෙන්න පුළුවන්. ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා වෙන්න පුළුවන්. නැත්නම් රිමෝට් වර්කර් කෙනෙක් වෙන්න පුළුවන්. හයිබ්‍රිඩ් මොඩල් එකකින් වැඩ කරනවා වෙන්න පුළුවන්. මොනවා හරි ඒ ප්‍රූෆ් ඔෆ් වර්ක් පෙන්නලා ඔයාට වැඩ ට්‍රැක් කරගන්නවා. ඔයාට මාකට් එකේ ෂෙයා එකක් ට්‍රැක් කරගන්නවා. මෙතනදී හැබැයි අපි එහෙම කරා කියලා එකපාරට ලයිෆ් චේන්ජින් මනි හම්බෙයි ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙතනදී අපි කරන්නේ ක්ලයන්ට්ස් ලා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න එක තමයි. ඒක ඔළුවට දා ගන්න ඕනේ. මොකද අපේ ෆස්ට් ප්‍රයොරිටි එක තමයි ෆීඩ්බැක්ස් ගන්න එක. ඒතකොට අපි අපේ 5th month එක ඩෙඩිකේට් කරන්නේ ෆීඩ්බැක්ස් ගන්න සහ යම් කිසි මුදලක් earn කරගන්න. 6 වෙනි මාසේ. හරි. දැන් ඔයා ඔක්කොම ටික කරලා තියෙනවා. මාස 5ක් ඇතුළත ලොකු දෙයක් කරලා තියෙනවා මේ වෙනකොට. හැබැයි ඒක අපි මාසෙන් මාසේ කඩාගෙන සතියෙන් සතිය කඩාගෙන කරන නිසා ඔයාටත්
දැනෙන්නේ නැතුව ඔයා ලොකු ගමනක් ඇවිල්ලා තිනවා. එතකොට ඔයා 6 වෙනි මාසේ මොකද්ද කරන්නේ? ඒ මාසේ අර වගේම කන්ටිනියු කරලා බලනවා. ඒ ආපු මොමන්ටම් එකේම කන්ටිනියු කරලා බලනවා. සහ ඒකත් එක්ක හිතලා බලනවා රයිට්. මේක මම දිගටම කරන්නේ කොහොමද? මේක නෙක්ස්ට් ස්ටේජ් එකට මම අරගෙන යන්නේ කොහොමද? නෙක්ස්ට් ලෙවල් එකට මේක කරන්නේ කොහොමද? මේක මට ඊළඟ මාස 12ට 24ටත් ගැලපෙනවද? එහෙම නැත්නම් ත්‍රෙට් එකක් තියනවද? මොන හරි ඉෂුව එකක් තියනවද මට මේක මෙතනින් එහාට අරගෙන යන්න බැරි? ඔන්න ඕක ඔයා 6 වෙනි මාසේ හිතලා ඩිසිෂන් එකක් ගන්නවා රයිට්. මම මේ පාත් එක යනවා. එහෙම නැත්නම් හොඳටම යනවා. ඔයාලට වැඩ ගොඩක් මේ වෙනකොට හම්බෙන්න ඔයා යාළුවෙක්ටත් මේ වෙනකොට කතා කරනවා වෙන්න පුළුවන්. ඔයාත් එක්ක පාර්ට්නර් අප් වෙන්න. එහෙම නැත්නම් මේක නෙක්ස්ට් ලෙවල් එකෙන් යනවා නම් ඔයාට හොඳටම වැඩි සෙට් වෙලා නම් මේ වෙද්දි ඔයාට කාවරි හයර් කරන්නත් පුළුවන්. ඒක ෆිසිකල් වෙන්න ඕනේ නැහැ. රිමෝට් කාවරි හයර් කරලා එයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් මේ වෙද්දි. 6 වෙනි මාසේ අපි යූස් කරන්නේ ඊළඟ මාස 12 24 මොනවද කරන්න කියන එක හරියටම ෆයිනලයිස් කරගන්න. හරි මේ මාස 6 ඉවරුනාට පස්සේ ඔයාගාව තියෙන්න ඕන දේවල් තමයි ඔයාගාව CV එකක් තියෙන්න ඕන හරියට හදපු LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙන්න ඕනේ. මොකක් හරි හේතුවකට LinkedIn ඔයා යන ඩිරෙක්ෂන් එකට ගැලපෙන්නේ නැත්නම් ඔයාගේ සෝෂල් මීඩියා හරියටම හැදිලා තියෙන්න ඕනේ. ඔයා කරන වැඩත් එක්ක. අනිත් පැත්තෙන් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් එහෙම නැත්නම් කරපු ප්‍රොජෙක්ට්ස් at least දෙකක්වත් තියෙන්න ඕනේ. හොඳට කරපු දේවල්. සහ ඔයාට මොනවා හරි කොන්ට්‍රැක්ට් එකක් ක්ලයන්ට්ස්ලත් එක්ක ඇග්‍රීමන්ට් එකක්. එහෙම නැත්නම් ඔයාට මෙන්ටර් කෙනෙක්. ඔන්න ඔය වගේ පැත්තක්. ඒ කියන්නේ ඔයාගේ සර්කල් එකෙන් එළියට ගිහිල්ලා රයිට් ක්ලයන්ට්ස්ලා ඔයත් එක්ක වැඩ කරනවා. ඔයාට හෙල්ප් කරන්න කෙනෙක් ඉන්නවා. එම්ප්ලොයී කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔන්න ඔය පැත්තකට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සර්කල් එකෙන් එළියට ගිහිල්ලා තියෙන්න ඕනේ. සහ ඒත් එක්කම මේ වෙද්දි ඔයාට ඉන්කම් එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔයාට ඉන්ටර්න්ෂිප් එකකට යනවා නම් ඒකට ඔෆර් කරන්න පුළුවන් තත්වයකට. ඒ කියන්නේ අපි හිතමු හරි කම්පැනි එකක් තියෙනවා. දැන් ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඔයාගේ ඉන්ටර්න්ෂිප් එකක් ඉල්ලුවොත් මේ දේවල් පෙන්නලා ඔයා මේ දේවල් කරලා තියෙනවා. මේ විදිහට ක්ලයන්ට්ස්ලත් එක්කත් වැඩ කරලා තියෙනවා. ඔය වගේ දේවල් පෙන්නුත් අනිවාර්යෙන් ඔයාට නිකන් ඩිග්‍රී එකකට යනවා කී ඉන්නවට වඩා මේ දේවල් එක්ක ගියාම කම්පැනි එක බලනවා රයිට්. මෙයා වැඩ කරන කෙනෙක්. මෙයාව ඉම්පෝර්ටන්ට්. මෙයා කී ඉන්න කෙනෙක් නෙමෙයි වැඩ කරලා පෙන්නන කෙනෙක්. ඒක නිසා ඔයාට ඉන්ටර්න්ෂිප් එකක් වුණත් ගන්න පුළුවන්. අන්නේ වැලිඩේෂන් එක මේ කාලෙ වෙද්දි තියෙන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් එකට යනවද නැද්ද කියන එක ඔයාගේ ඩිසිෂන් එකක්. අන්නේ වැලිඩේෂන් එකක් හැදිලා තියෙන්න ඕනේ. ඔය ටික මේ මාස 6 ඇතුළත තියෙනවා නම් ඇත්තටම දිනුම් ඔයාගේ වැඩේ කරලා ඉවරයි. ඒත් එක්කම අපි ඊළඟ කාරණාව විදිහට කතා කරමු. අපේ තුන්වෙනි කාරණාව මොනවද එන්න පුළුවන් ඉෂුස්. මොනවද අවොයිඩ් කරන්න ඕනේ අපි. ඔන්න ඕක. ඔයා A level ඉවර වුණා. එහෙම නැත්නම් මොකක් හරි මේජර් කඩයිමක් ඉවර වුණාට පස්සේ ඔයා අවොයිඩ් කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා පැසිව් වේටිං. ඒ කියන්නේ ඔහේ හරි ලොකු දෙයක් ඉවරුණා දැන් නම් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලා මාස ගාණක් රිලැක්ස් එකේ ඉන්න පුරුදු වෙන්න එපා. අපි සරලව කිව්වොත් නිකන් ඉන්න එපා. මොකද හේතුව සාමාන්‍ය සතියක් දෙකක් නිකන් ඉන්න එක සාධාරණයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාස ගාණක් ඔයා නිකන් හිටියොත් අර ඔයාගේ තිබ්බ මොමන්ටම් එකම කැඩිලා ඔයා සරලව කිව්වොත් කම්මැලියෙක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මොමන්ටම් එක කඩා ගන්න එපා. පොඩ්ඩක් රිලැක්ස් වෙලා ආය වැඩ කරන්න පටන් ගන්න. මොකද ඔයාට එහෙම නිදහසේ හිටියා කියලා මොකුත් හම්බෙන දෙයක් නෑ. ඊළඟ එක තමයි ඔයාට සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් වුණත් ඒ ගත්ත සර්ටිෆිකේට් එක ඔයා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්, ට්‍රේනින් එකක් වෙන්න පුළුවන්, ඉන්ටර්න්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඔයාට සර්ටිෆිකේට් එකක් තිබ්බා කියන්නේ ඔයාට කවුරුත් බැඳිලා නෑ වැඩ දෙන්න. සර්ටිෆිකේට් එක ඇත්තටම වැලියු එකක් නෑ. සර්ටිෆිකේට් එකත් එක්ක එන ඔයාගේ තමයි වැලියු එක තියෙන්නේ. ඒ සර්ටිෆිකේට් එකේ කියන දේ ඔයා හරියටම ඔයාගේ ඔළුවට දාගෙන තියනවාද? ඔයා ඒ විදිහට ට්‍රේන් වෙලා තියනවාද? ඒකේ කියන දේවල් ඒකේ ප්‍රොමිස් වෙන දේවල් ඇත්තටම ඔයාගේ ඇතුලේ තියෙනවද කියන එකත් එක්ක තමයි සර්ටිෆිකේට් එකේ වැලියු එක හැදෙන්නේ. ඔන්න ඕක ඔළුවට දාගන්න නිකන් කොල කෑල්ලක් තිබ්බට වැඩක් නැහැ. සර්ටිෆිකේට් එකේ තියෙන දේ ඔයාගේ ඇතුලේ තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඔයා බොරුවට මොකක් හරි පාත් එකක් සිලෙක්ට් කරන්න ඕනේ කියන එක ඔළුවට දාගෙන රිස්කි දේවල් කරන්න යන්න එපා. එක්සාම්පල් එකකට සමහරලාට ඔයාට මෙහි ඔප්ෂන් එකක් නැහැ මට මෙහි හිටියොත් කිසි දෙයක් කරගන්න බෑ කියන එක මත ලොකු ගාණක් වියදම් කරලා ණය වෙලා ෆැමිලි එකත් ණය වෙලා පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා හදන්න එපා. සමහරලාට ඒක හොඳම ඔප්ෂන් එක වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක පැනික් වෙලා ඒ වගේ ඩිසිෂන් ගන්න එපා. ලොකු කොස්ට්ලි දේවල් ඔයාගේ ලයිෆ් එකම ඩෙඩිකේට් වෙන දේවල් ඒක මුදල් අතින් වෙන්න පුළුවන්, ඔයාගේ ටයිම් එක අතින් වෙන්න පුළුවන්. ඒ ඩිසිෂන් එකක් ගද්දි ලොකු ඩිසිෂන් එකක් ගද්දි අනිත් හැමෝම දැන් මෙහෙම කරලා මාත් ඉක්මනට කරන්න ඕනේ දැන් නැත්තම් මගේ ලයිෆ් එක ඉවරයි. ඔන්න ඔය වගේ පැත්තකට යන්න නැතුව හොඳට හිතලා කල්පනා කරලා ඩිසිෂන් එකක් ගන්න. ස්පෙෂලි ලොකු රිස්ක් එකක් තියෙන ඩිසිෂන්. ඒ කියන්නේ ලොකු ටයිම් එකක් ඩෙඩිකේට් වෙන, ලොකු ෆයිනෑන්ෂල් amount එකක් ඩෙඩිකේට් වෙන, ලොකු ෆන්ඩ්ස් ප්‍රමාණයක් ඩෙඩිකේට් වෙන ඩිසිෂන් එකක් ගද්දි අනිවාර්යෙන් හිතන්න රයිට් මේක හරි දේද? මේ හරි පාත් එකද? මේ මම කරන දේ නාස්තියක් නොවේද කියන එක. ඔන්න ඕක 10 පාරක් අහලා හරි උත්තරේ එක්ක ඉස්සරහට යන්න. ඊළඟ එක තමයි ඔයා තනින් තන වැඩ කරනවා වෙන්න පුළුවන්, ඔයා ඉන්ටර්න්ෂිප්ස් කරනවා වෙන්න පුළුවන්, ඔයා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරනවා වෙන්න පුළුවන්, ඔයා ට්‍රේනින් කරනවා වෙන්න පුළුවන්. ඔය සර්ටිෆිකේට්ස් එකතු කරගද්දි මේ කාලය ඇතුළත A level ඉවර වෙලා ඔයා
ඒ එකතු කරගන්න සර්ටිෆිකේට්ස් නිකන් ප්‍රොජෙක්ට්ස් නැතුව එකතු කරගන්න එපා කොහෙත්ම. ඒක බැක් කරන්න ඔයා කරපු වැඩ ටිකක් තියෙන්න ඕන අනිවාර්යෙන්. මම කල්ලුත් මේකට සමාන දෙයක් කිව්වා. මේක ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඔයාට සර්ටිෆිකේට්ස් තිබෙන්නේ නැතත් ඇත්තටම ඔයා වැඩ කරලා තියෙනවා නම් අන්න ඒක තමයි දැන් ඉන්ඩස්ට්‍රීස් වල බලන්නේ. ඔයාට වැඩ පුළුවන් නම් සර්ටිෆිකේට් අදාළත් නැහැ. ඔන්න ඕක ඔලුවට දාගත්තා නම් හරි. හැබැයි ඒකට උඩින් වැඩත් කරලා සර්ටිෆිකේට්ස් උත් තියෙද්දි ඒක වැලියු එක වැඩි. ඒක තමයි අයිඩියල්ම සිනරිය එක. ඔයාට වැඩත් කරලා සර්ටිෆිකේට්ස් උත් තියෙනවා. ඒක තමයි අයිඩියල්ම. එතනින් පස්සේ ඔයාට වැඩ තිබිලා සර්ටිෆිකේට්ස් නැති වුණත් කමක් නැහැ. ඔයාට වැඩ කරන්න පුළුවන්කම තිබිලා. හැබැයි ඔයාට කොච්චර සර්ටිෆිකේට්ස් තිබ්බත් වැඩක් නැහැ. වැඩ කරන්න බැරි නම්. ඔන්න ඕක ඔලුවට දාගන්න ඕනේ. සර්ටිෆිකේට්ස් වලට වඩා ඔයා කරපු ප්‍රොජෙක්ට්ස් ඔයාට වැඩ පුළුවන්ද කියන එක තමයි ඉම්පෝර්ටන්ට් කියන එක. ඊළඟ එක තමයි කට්ටිය හිතනවා ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්න ඕනේ මොකක් හරි ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ඕනේ. ඒකට මට ෆන්ඩ්ස් ගොඩක් ඕනේ. දැන් මම කොහෙන් හරි ෆන්ඩ් රේස් කරගන්න ඕනේ. නැත්තම් මේ මුකුත් කරන්න බෑ. මට මෙච්චර ගාණක් තිබ්බනම් මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කියලා ඉනිෂියල් ස්ටේජ් එකේ දේවල් පටන් ගන්නත් කලින් ඕක නම් කරගන්න එපා. මොකද ඕක ගොඩක්ම රිස්කි. ස්පෙෂලි මේ ශ්‍රී ලංකන් මාකට්ස් වල. ඔයා ලංකාවේ ඇතුලේ වැඩ කරනවා නම් ඔයාර මම කිව්වා වගේ අයිදවට යන්න පුළුවන් මයික්‍රෝ බිස්නස් එකක් විදියට. ඒ කියන්නේ ලොකු ඔයාගාව දැනට තියෙන පොකට් මනි වලින් ඔයා එකතු කරගත්ත පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් දේවල් එක්ක යන්න පුළුවන්. එහෙම නැතුව ඔයා ලොකුවට ෆන්ඩින් රවුන්ඩ්ස් ගිහිල්ලා ඉන්වෙස්ටර්ස්ලාට එක දේවල් පොරොන්දු වෙලා මුලින්ම මුකුත් බිල්ඩ් කරන්න නැතුව ඒක කරන්න යන්න එපා. ඔයාට සොලිඩ් ෆවුන්ඩේෂන් එකක් නැත්තම්. ඔයාට ෆවුන්ඩේෂන් එකක් හදාගන්න ඔබ්වියස්ලි ටයිම් එකක් ඕනේ. අන්නේ ටයිම් එක ඇතුළත ඔයා ස්ටාර්ට් කරද්දිම ඔයා අවොයිඩ් කරන්න මේ මිස්ටේක් එක. ඔයා හිතන්න එපා මට ලොකු මුදලක් ඕනේ මොකක් හරි දෙයක් ස්ටාර්ට් කරන්න කියලා. ඕකට වැටෙන්න එපා. ඕක ඔළුවේ තියාගන්න. මොකද හේතුව ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් ඔයාට ඇත්තටම වැලියු එකක් තියෙනවා නම් ඒකට ඔයාට ෆන්ඩ්ස් මුලින්ම හම්බෙයි. ඒක පොඩියට පටන් ගන්න වෙන්න පුළුවන්. පොඩි තැනින් පටන් අරගෙන ටික ග්‍රෝ කරන්න. ඊට පස්සේ පුළුවන් ඉන්වෙස්ටර්ස්ලා ෆන්ඩින් හොයාගන්න ඔයාට ස්ට්‍රීම් එකක් තියෙද්දි හරියට සොලිඩ් ඉන්කම් ස්ට්‍රීම් එකක්. රයිට්. අන්තිමට ඔයාලට කියන්න තියෙන්නේ ඔය දේවල් ටික ඔළුවට දාගත්තොත් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ ලෙවල් ඉවරලා නිකන් ඉන්න කාලය ඇතුළත සහ ඉස්සරහට ඔයාගේ ලයිෆ් එක ෂේප් අප් කරගන්න එකට මේක ඔළුවට දාගන්න ආයෙ හිතන්න ආයෙ පාරක් වීඩියෝ එක බලන්න තව කාලෙකින් ඇවිල්ලා හෙටත් ආයෙ බලන්න මේ දේවල් ටික ඔළුවට දාගෙන හරියට හිතලා වැඩ කරන්න. මොකද ලංකාවේ ඇත්තටම ප්‍රශ්න කිහිපයක් තියෙනවා. සහ හැමදේම නරකත් නැහැ ලංකාවේ. ඔයාට නිකන් ඉගෙන ගන්න බෑ වෙන මොන රටකට ගියත්. දැන් නම් සමහර රටවල් තියෙනවා. හැබැයි ඒක ගොඩක් හොඳ දෙයක් ලංකාව ඇතුලේ. ඔන්න ඔය වගේ ups and downs ටික බලලා ඔයාට හරියන එක කාටත් කියන්න බෑ. ඔයාට හරියන එක දන්නේ ඔයාම තමයි. අන්න ඒක හැමතිස්සෙම හොයාගන්න try කරන්න, mistakes අඩු කරගන්න බලන්න, නැති කරගන්න බෑ අපි කාටවත්. සහ තමන් යන ගමන හරියට යන්න, තමන් හරියට වැඩක් කරන්න ලොජිකලි හිතලා බලලා. ඔහේ රැල්ලට කරන්නේ නැතුව මේකද හරි දෙය කියලා දෙතුන් පාරක් හිතලා ඩිසිෂන්ස් ගන්න. එහෙම කරොත් මම දන්නවා ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ලයිෆ් එක ඔයා හිතනවට වඩා 10 ගුණයකින් සාර්ථක කරගන්න පුළුවන් කියලා. So that's it. හැමදාම වගේ කියන්න තියෙන්නේ subscribe to grow. See you.